ඔයාලට පේන්න තියෙන්නේ මං උදේ පාන්දර නැගිට්ට ගමන්ම කුස්සියේ පත්තු කරන ආකර්ශනීය ප්‍රදීපය. ඉතින් මොකද්ද මේ ආකර්ශනීය ප්‍රදීපය කියලා කියන්නේ? වීඩියෝ එක බලමුකෝ. මං ඔයාලට කියා දෙන්නම්. මම ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක්. අපට නිතරම අහන්න ලැබෙන්නේ, නිතරම දකින්න ලැබෙන්නේ සුබවාදී දේවල් නම් ඇත්තටම අපේ ජීවිතේ වෙලා ගන්නෙම සුබවාදී ආකල්පවලින්. අපි ඒකයි නිතරම ආශ්‍රය කරන්න ඕන ජීවිතේට සුබවාදී ආකල්ප ගන්න පුළුවන් යාළුවෝ. ඒ වගේම තමයි ජීවිතය ගැන ධනාත්මකව හිතන යාළුවෝ කියලා කියන්නෙම ජීවිතේට ලොකු පන්නරයක්. මේ දේවල් මට දකින්න මගේ ජීවිතේ ශක්තිමත් වෙනවා. මගේ යටිහිතට ධනාත්මක ආකල්ප යනවා. ඕනම කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ලොකුම බලවේගය තමයි තමන්ගේ හිතට සුබවාදී ආකල්ප ගන්න එක. මම අනිවාර්යෙන්ම උදේ නැගිට්ට ගමන්ම විශ්ව ශක්තියට, ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන කෙනෙක්. ඒ වගේම ඒ හැම දෙයකින්ම ප්‍රතිඵලත් විඳින කෙනෙක්. මේ හැම දෙයක්ම, මේ හැම චූටි දෙයක්ම මගේ ජීවිතේට නම් මහ ලොකු ප්‍රබලම වෙනසක් ගෙන ආපු දේවල්. සමහරුන්ට මේව පේනව ඇත්තේ හරිම වෙනස් විදිහට. දන්නවද? ආකර්ෂණ නීතිය ගැන අවබෝධය ලබා ගත්තට පස්සේ මේ වගේ තියෙන බලපෑම කොච්චරද කියන්න හැමෝම තේරුම් ගනීවි. ඉතින් මේ ලස්සන බෝඩ් එක ලස්සන වැකියක් එක මට ගෙනත් දුන්නේ අපේ සතිය අක්කා. උදේ පාන්දරම වතුර බොන්න ඕනනේ. ඇත්තටම මං හැමදාම වතුර වීදුරුවක් බොනවා. හැබැයි අපේ රාජගුරු මිස් මට ඒකට තව අලුත් දෙයක් එකතු කරන්න හොඳ උපදේශයක් දුන්නා. මේ තියෙන්නේ කසකසා ඇට. සාමාන්‍යයෙන් කසකසා ඇට තේ හැන්දක් වගේ ප්‍රමාණයක් අපි දවසකට භාවිත කරනවා නම් අපේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය අඩු වෙනවලු. ඒ විතරක් නෙමෙයි, ગેස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් ඒ ગેස්ට්‍රයිටිස් ප්‍රමාණයත් අඩු. ඒ කියන්නේ ඒ දැනෙන ඒ බඩ දන ගතිය අඩු වෙනවා. ඇත්තටම මම දැන් මේක කරන්න පටන් අරන් දවස් 2-3ක් වෙනවා. මේ දවස් 2-3ට හොඳම ප්‍රතිඵලයක් තිබුණා. ඒක නිසා මට හිතුණා මගේ යාළුවන්ටත් මේක කියන්න. මේ කසා ඇටත් එක්ක බොද්දී ඒ බොන වෙලාවේදී පවා ඇඟට හරි අමුතුම සිසිලසක් දැනෙනවා. ඉතින් ජීවිතේට එකතු කරගන්න ඕන තවත් හොඳ එක පුරුද්දක් කියලා මට හිතුණා. ඔන්න ඉතින් වීඩියෝ එක පටන් ගන්න වෙලාවෙම මං ඔයාලට කිව්වනේ වාසනා ප්‍රදීපය හදන්න මම කියා දෙන්නම් කියලා. මම මේකත් දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්. ඇත්තටම ආකර්ෂණ නීතිය අනුව ලුණු කියලා කියන්නේ ලොකු බලයක් තියෙන, ලොකු ආකර්ෂණයක් තියෙන දෙයක්. gedara තියෙන සමහර දෝෂයන් මග හරවා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඇස් වහ කට වහ වගේ තියෙනවා නම් මේව මග හරව ගන්නත් මෙන්න මේ ලුණු මිශ්‍රමේ පහනෙන් පුළුවන් කියන විශ්වාසයක් බොහෝ දෙනා තුළ තියෙනවා. ඉතින් මම මගේ ජීවිතේ කරන මේ හැම පොඩි දෙයකින්ම මට එකතු කරගන්නේ අලුත් අත්දැකීම් ටිකක්. උදේ පාන්දර නැගිට්ට ගමන් පහන පත්තු කරාට පස්සේ ඒකෙන් එන ඒ සුවඳ හරිම අපූරුයි. ඔන්න ඒ වීදුරු කප් එකේ යටට මම කාසියක් දැම්මා. කාසියක් දාලා කප් එක භාගයක් වගේ පිරෙනකන් ලුණු ටිකක් දාගත්තා. බලන්නකෝ, ඇත්තටම අමාරු වැඩක් නෙමෙයි. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ වටේට තව කාසි 3ක් තියාගන්න ඕන. වටේට කාසි 3ක් තියලා අපි මේ ලුණු එකට කුරුඳු තෙල් වගේ සුවඳ තෙල් වර්ගයක් දානවා නම්
ඇත්තටම හරීම සුවඳයි. හැබැයි මට අද නම් කුරුඳු තෙල් තිබුණ නැහැ. ඒක නිසා මම පොල් තෙල්ම තමයි දැම්මේ. ඊට අමතරව මම මේකට දාගත්තා කරාඹු නැටි. කරාඹු නැටි කිහිපයක් සහ කුරුඳු පොතු දාන තිබුණා නම් ඇත්තටම මේ පහන දැල් වෙද්දී පොඩි සුවඳක් එනවා මේ හැම දෙයකම. ඊට පස්සේ මේකට මම පොල් තෙල් එකතු කරගන්න ඕන. පොල් තෙල් ටිකක් එකතු කරගෙන අපි බලමුකෝ කොහොමද මේ පහන පත්තු කරන්න කියලා. මේකට අපි ගිනි කූරක් ගන්න පුළුවන්. ගිනි කූරක් විතරක් මේ පහනට ගැහුවොත් ඔයාලා බලාපොරොත්තු වෙනවා වගේ කොහොමද මේකේ ලොකු දැල්ලක් එන්නේ නැහැ. ගිනි කූර විතරක් ගැහුවොත් පොඩි දැල්ලක් එනවා. ඒක නිසා ඊට වඩා චූටි දැල්ලක් වැඩි කරගන්න ඕන නම් අපිට පුළුවන් කපු පුළුන් තියෙන්නේ. ඔයාලා ඔය ගෙදරට ගේන පුළුන් කෑල්ලක් මේ ගිනි කූරේ චුට්ටක් කොතන්න, ගොඩක් නෙමෙයි, චුට්ටක් කොතලා ඒක දැන් මේ ලුණු එකේ රඳව ගන්න ඕන. ඒක ලුණු එකේ රඳව ගත්තට පස්සේ අපිට මේක පත්තු කරන්න පුළුවන්. ඇත්තටම මේ දාගත්ත තෙල් ටිකෙන් පැය 2ක් විතර පත්තු වුණා. පොඩි දැල්ලක් නෙන්න. එතකොට චූට් පොඩි සුවඳකුත් එක්ක මේක පත්තු වෙලාම තියෙනවා. ආකර්ෂණ නීතිය අනුව විශ්වාස කරනවා හොඳ බලවේගයන්, විශ්වයේ තියෙන හොඳ බලවේගයන් එතකොට අපි තුලට එනවා කියන එක. ඉතින් ආකර්ෂණ නීතිය ගැන දන්නේ නැති අය, එහෙම නැත්නම් ඒ මොකද්ද කියලා හොයන අය YouTube එකේ චුට්ටක් බලන්න. ගොඩක් අයගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. ගොඩක් අයගේ ජීවිත ධනාත්මක ආකල්ප වලින් පුරවන්න පුළුවන්. හරි අපූර්වම මාර්ගයක් තමයි ආකර්ෂණ නීතිය කියන්නේ. ඔන්න ඉතින් අපි පහන පත්තු කරා. මේ පහන ගොඩාක් ලස්සන කලවර වැටිච්ච වෙලාවකේ චූටි එළියත් එක්ක ඇත්තටම ඒ එන සුවඳ හරි අපූරුයි. පුළුවන් නම් ඇත්තටම මේකට කුරුඳු තෙල් ටිකක් පොල් තෙල් එක මිශ්‍ර කරලා දාගන්න. එතකොට වෙනමම සුවඳක් එන්නේ. එතකොට මුළු ගේම කුරුඳු තෙල් සුවඳ එනවා. ඔන්න ඉතින් පහන පත්තු කරා. දැන් දවාරි නිසා මෙහෙම පොඩි එළියක් තමයි පේන්නේ. මම ඔයාලට ඒකයි කිව්වේ වීදුරු කප් එකක් ගත්තට කමක් නැහැ, ලොකු රසණයක් යන්නේ නැහැ. ඒක නිසා මේක පුපුරයි කියලා බය වෙන්න එපා. ඉතින් ජීවිතේට මේ චූටි චූටි දේවලුත් කරලා බලන්නකෝ. ඔයාට ඔයාගේ ගෙදරම පොඩි වෙනසක් දැනේවි. මොකද ඇස් වහ කට වහ වගේ දේවලුත් නෑ කියලාම අපට විශ්වාස කරන්න බෑ. අපි අපට පුළුවන් විදියට විශ්වාසයන් එක්ක ඒ හැම දෙයක්ම අයින් කරගමු. සතුටින්ම ඉන්න.